Hello everyone! Welcome back to my YouTube channel. ඉතින් ඔයාලව ගොඩක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද මට හිතුණා හැමෝම මේ දවස්වල හදන viral marble cake එක හදලා බලන්න. ඉතින් මේක හරිම ලේසියෙන් ඔයාලටත් හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. අද මම gram 800ක cake batter එකක් තමයි හදාගන්නේ. ඒ හින්දා gram 200 ගානේ main ingredients වලින් අරගෙන තියෙනවා. මුලින්ම ගත්ත පාන් පිටි ටිකට බේකින් පවුඩර් ටික එකතු කරගෙන හොඳින් හලා ගන්න ඕනේ. දෙතුන් පාරක් මේ විදිහට හලලා අරගත්තොත් කේක් එක අපිට තවත් සොෆ්ට් එකට හදාගන්න පුළුවන්. දැන් ඊළඟට අපි මේ ටික පාවිච්චි කරනකම් හොඳට කවර් කරලා තියාගන්න ඕනේ. ඊළඟට මම වෙනම බෝල් එකකට අරගත්ත බටර් ටික එකතු කරගන්නවා. ඉතින් ඔයාලා ගන්න බටර් එක කාමර උෂ්ණත්වයේ තියෙන බටර් එකක් වෙන්න ඕනේ. ඊළඟට මම සීනි ටිකත් මේකටම එකතු කරගන්නවා. ඔයාලා ළඟ තියෙන්නේ ලොකු කැට සීනි එකක් නම් සීනි ටික ටිකක් කුඩු කරලා අරගන්න. දැන් අපි බටර් එක ලා පාටකට හැරිලා එකතු කරගත්ත සීනි තරමක් දුරකට දිය වෙනකම් මේ ටික හොඳට බීට් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා බීට් කරනකොට වටේට විසිරෙන ටිකත් මේ විදිහට එකතු කරගෙන බීට් කරගන්න ඕනේ. ඉතින් විනාඩි 4ක් විතර බීට් කරගත්තායින් පස්සේ ඔයාලට පේනවා බටර් එකේ පාට වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අතින් චුට්ටක් අරගෙන බැලුවොත් ඔයාලට තේරෙයි සීනි සම්පූර්ණයෙන්ම දිය වෙලා නැහැ මේ වෙලාවේදී. හැබැයි තරමක් දුරකට සීනි කැට ටික දිය වෙලා තියෙන්නේ. ඉතින් දැන් මම මේ වෙලාවේදී බිත්තර ටික එකතු කරන්න පටන් ගන්නවා. කටුව අයින් කරලා කිරාගත්ත බිත්තර වලින් ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. බිත්තර එකතු කරගන්නකොට වරකට එක බිත්තරේ ගාන එකතු කරගෙන බිත්තරේ බැටර් එක එක්ක හොඳට එකතු වෙනකන් බීට් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහටම ඉතුරු බිත්තර ටිකත් බැටර් එකට එකතු කරගන්න මම වීඩියෝ එක ටිකක් ස්පීඩ් දාලා තියෙන්නේ. ළඟට මම වැනිලා වලින් දෙහැඳ එකමාරක් එකතු කරගන්නවා. දැන් ඊළඟට අපි අර කලින් හල්ලා තියාගත් අපේ dry ingredients වලින් ටික ටික බැටර් එකට එකතු කරගන්න ගමන් හොඳට fold කරගන්න ඕනේ.
ඔන්න දැන් මම සේරම පිටි ටික බැටර් එකට එකතු කරගෙන ඉවරයි. ඊළඟට මම ෆ්‍රෙෂ් මිල්ක් වලින් මේ සැඳි දෙකක් බැටර් එකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පිටි කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් අපේ කේක් බැටර් එක හදාගෙන ඉවරයි. ඉතින් ඊළඟට මම මේ බැටර් එකෙන් කොටසක් වෙනම බෝල් එකකට දාගන්නවා. ඉතින් මම මේ විදිහට එක කොටසකට විතරක් කලරින් ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් බැටර් එකේ අනිත් කොටසටත් කැමති වෙන කලර් එකක් එකතු කරගන්න පුළුවන්. අද මම කේක් එක බේක් කරන්න අඟල් 7 කේක් පැටි අරගෙන තියෙනවා. දැන් මුලින්ම මම පාට එකතු කරපු නැති කේක් බැටර් එක ට්‍රේ එකට එකතු කරගන්නවා. ඉතින් ඊළඟට කොකෝ පවුඩර් වලින් මේ සැහැඳි එකමාරක් මේ විදිහට ස්ට්‍රේනර් එකට දාගෙන කේක් බැටර් එක උඩින් හලා ගන්න ඕනේ. ඉතින් මෙතනදී ඇත්තටම වෙන්න ඕනේ අපි ට්‍රේ එකට දාගත්ත කේක් බැටර් එක සම්පූර්ණයෙන්ම කවර් වෙනකම් කොකෝ පවුඩර් ලේයර් එකක් විදිහට බැටර් එක උඩින් එහා ගන්න එක. ඔන්න දැන් අපි කේක් බැටර් එක සම්පූර්ණයෙන්ම කවර් වෙනකන් කොකෝ පවුඩර් ටික එකතු කරගෙන ඉවරයි. ඉතින් ඊළඟට මම කලරින් දාපු කේක් බැටර් එක කොකෝ පවුඩර් ලේයර් එකට උඩින් එකතු කරගන්නවා. ඉතින් මේ කේක් බැටර් එක දාගනිද්දී කොකෝ පවුඩර් එක මිශ්‍ර නොවෙන්න හරි පරිස්සමට අපි මේ බැටර් එක එකතු කරගන්න ඕනේ. ඉතින් මේ හදාගන්න කේක් එක කළු පාට ඉරකින් ලේයර්ස් දෙක වෙන් වෙලා ලස්සන ඩිසයින් එකකට අපිට හදාගන්න පුළුවන් වෙන්නේ මේ අපි මැදින් එකතු කරගත්ත කොකෝ පවුඩර් ලේයර් එක. ඉතින් ඒ හින්දා කොකෝ පවුඩර් ලේයර් එකට උඩින් එකතු කරගන්න මේ බැටර් එක අපි හරි පරිස්සමට එකතු කරලා මේ විදියට හොඳට ස්ප්‍රෙඩ් කරගන්න ඕනේ. ඊළඟට දෙතුන් වතාවක් මේ විදිහට ටැප් කරගෙන සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 40ක් බේක් වෙන්න මම කේක් එක දාගන්නවා. ඔන්න ඉතින් විනාඩි 40කට පස්සේ මේ තියෙන්නේ අපේ කේක් එක. එළියට ගත්තායින් පස්සේ මේ විදිහට ටූත්පික් එකක් ගහලා බලන්න. ටූත්පික් එක මේ වගේ ක්ලීන් එකට එනවා කියන්නේ ඔයයි කේක් එකත් හරි ගානට බේක් වෙලා තියෙන්නේ. ඉතින් ඊළඟට මම කේක් එක හොඳින් නිවා ගන්න කෝලින් රැක් එකට මාරු කරගන්නවා. ඔන්න දැන් හොඳට නිවුණායින් පස්සේ අපි කපලා බලමු කේක් එක මොන විදිහටද තියෙන්නේ කියලා. ඉතින් හරි ලස්සනයි ඔයාලට පේනවා ඇති. මේ විදිහට වාටිය කපා ගත්තම තමයි අපිට කේක් එක හරියටම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න මේ විදිහට තමයි අපි හදාගත්ත කේක් එක තියෙන්නේ. ඉතින් අපි කොකෝ පවුඩර් ටික තනි ලේයර් එකක් විදිහට එකතු කරා වුණා. බේක් කරායින් පස්සේ අපේ කේක් එකට හරි ලස්සන ඩිසයින් එකක් ඇවිත් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලත් හදලා බලන්න. මේ විදිහට රසට සොෆ්ට් එකට වෙනස් විදිහේ ඩිසයින් මාබල් කේක් එකක් ඔයාලටත් පහසුවෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා.
ඉතින් ඔයාලා වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාලා channel එකකත් එකතු වෙන්න කියලා අතරින් මතක් කරනවා. ඉතින් තවත් දවසක මේ වගේම රසවත් රෙසිපි එකකින් ඔයාලව හමු වෙන්නම්. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.